ඒක නොදැන අපි කොහොමද ඒක විවේචනය යමක් පොඩ්ඩක් හරි දැනගෙන ඕනක විවේචනය කරන. ඒ හින්දා මේ ජ්‍යොතිෂය ගැන ඕමනාවට වඩා තදින් විවේචනය කරන අයත් ඒක ගැන ටිකක් හදාarලා විවේචනය කරනවා නම් හොඳයි. ඒ වගේම ඔක පිළිගන්න අයත් ටිකක් ඕක ගැන හොයලා බලලා ඒක පිළිගන්නවා නම් හොඳයි. අපි ඉන්නේ බොහොම මැද මාවතක. දැන් මේ මාපලක මහත්තයත් අර අතේ ඇඟිලියෙන් පෙන්නලා අත පෙන්නලා ඇඟිලි පෙන්නලා යම් දේ කිව්වා. මාත් මේ දවස්වල එක කෙනාගේ අධ්‍යා බලාගෙන යනවා කවුරුවක් කලබල වෙන්නේ මොකද මාත් පොඩි පරිවේශනයක් කරනවා මේ කියන ඒවා ඇත්තද කියලා. මොකද අපිට යමක් පිළිගන්න හේතු සාධක තියෙන්න ඕන. පරිවේශනයක් තියෙන්න ඕන. සමීක්ෂණයක් කරන අධ්‍යයනයක් තියෙන්න ඕන. මොකද දැන් මේ හැමෝම පාසල් යනවා. ළමයි පාසල් ගිහිල්ලා යම් දේවල් ඉගෙන ගන්නවා. විද්‍යාව, ගණිතය මේ ආදී ශාස්ත්‍රයන් හදාරනවා. ඒ හින්දා හැම දෙයකටම හේතු සාධක වමනා කරනවා. ඒ හින්දා මම ටිකක් දැන් ටිකක් පරිවේශනයක් කරන ඒ වාර්තාව ඔබතුමාට දෙන්නම් මේක ඇත්තමද කියලා. මාපලක මහත්තයාට අර පිළිතුර සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් ඇත්තට මම කියපු දේ පොඩ්ඩක් වැරදි ආකාරයට අතකට එක්කලක මම කිව්වේ හතත මෙතුනේ අතේනේ කකුලේ. කකුලේ හුලඟිල්ලට වඩා ඊළඟ ඇඟිල්ල. හුලඟින් ළඟම තියෙන ඇඟිල්ල කොටනම් තමයි පළවෙනි විවාහ ජීවිතයේ අර වගේ නාමික විවාහයක් කරන්න කිව්වා. කකුලේ පාදේ. ඊළඟට දැන් හුඟ දිනෙක දාර මට්ට කුණ්ඩලී කතාව වගේ ධනය වාසනාව ලැබුණු හැම දිනෙකම හතන්ත මැට්ටුම මේක ප්‍රයෝජනට ගන්න වාසනාව නැහැ. ලබන්න වාසනාව තියෙන විඳින්න වාසනාව නැහැ මට්ට කුණ්ඩලීට වගේ. දැන් අද වුණත් බලන්න හුඟක් ධනවත්තු ගොඩක් සල්ලි හම්බ කරනවා. සල්ලි හම්බ කරන්නේ හැම දෙනෙක්ම ඒ ධනෙන් සුව විඳිනවද? සැප විඳිනවද? අන්න ඒකයි ග්‍රහය කියලා කියන්නේ. ධනය හොයන්න ධනස්ථානාධිපතියා බලවත් වෙන ධනය ගන්න පුළුවන්. නමුත් ඒක විඳින්න, ඒක විඳින්නත් ත්‍රිකුරා වගේ ග්‍රහයක් බලවත් වෙන්න ඕන ඒක විඳීම සඳහා. එතන දැන් හුඟක් ලංකාවේ ඉන්න අයට ධනය හොයන්න පුළුවන් අය වෙනම ඉන්නවා. බොහොම ධනවත් ඉන්නවා. නමුත් මේ හැම ධනවත්ෙම ඒ ධනය විඳින්නේ නැහැ. ඒ වගේම අපේ වාසනාව අඩු අයට වැඩි කරගන්න ක්‍රමයකුත් කියන්න පුළුවන්. දැන් මම කිව්වා මේ වැඩසටහනේම තමයි මම කිව්වේ ප්‍රභාකරන් මහත්මයාගේ ජීවිතය අවසාන කාලෙට මාසෙට කලින් මම කිව්වා මේ පළඳට පස්සේ වතුරක් අරිනේ රාත්‍රී කාලේ කාන්තාවගේ උත්තුවක් කරනවා ප්‍රභාකරන් මේ ආකාරයෙන් මරණ කියලා මම කිව්වා. මේ ITN එකේ මේ වැඩසටහන. දොරමඩලාරේ වැඩසටහන. ඒ වගේ මම කියන්නේ ජ්‍යොතිර්විද්‍යාවෙන් හරියට යමක් කියන්න පුළුවන් ගන්න එකල පරීක්ෂණය කරනවා නම්. ඒ වගේ මම කියන්නේ වාසනා අඩු අයට වැඩි කරගන්න ක්‍රමයකට කියන්න ඕනේ නැත්නම් තොරමඩලාවේ ටිකක් භාගයක් නොකියවා වෙනවා. ගාලේ කරාපිටියේ සුනන්දාරාම කියලා පන්සලක් තියෙනවා. මම ඒක දායක සභාපතිවරයා. ඉතින් මම මෙයාට හැමදාම හැම පොයටම අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 30 උදේ දාන දෙනවා කොච්චර හිටිය සිල්ලැත්තෝ. දාන දෙල මම දවසක් කිව්වා මම මේ තරම් දාන දුන්නත් හැමදාම මගේ ගෙදර තියෙන ගස් එක ගහකවත් එක ගෙඩියක්වත් හැදෙන්නේ නැහැ. මන් දාන දුන්නට අත්තනාගේ මැතුනේ අපේ ගහේ අඹ ගස් තියෙනවා ගස් එකකවත් එක ගෙඩියක්වත් කවදා හැදෙන්නේ නැහැ කියලා මම කිව්වා. කොහොම මේ සිල්ලැත්තෝ ටික අපේ හාමුදුරනේ නැගිටලා සාදුකාර දෙලකෝ අපේ විමලරත්න මහත්තයා සභාපතිතුමා අපිට හැමදාම දන් දෙනවා හැම මාසෙම දන් දෙනවා එතුමාගේ ගෙදර තියෙන ගස් කොළන් වල ගෙඩි හැදෙන කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. මමත් අර විදුහුරු ආකල්පෙන් බලන නීතිඥ නිසා මේක වෙනකන් නැහැ කියලා හිටියා. සතියකට පස්සේ බැලුවාම අත්තනාගේ මැතුනේ අපේ ගෙදර තියෙන අඹ ගස් වල මුදුනේ මල් පිරීලා. ටික දවසකට පස්සේ බලන්න පස්සේ ගෙඩිත් පිරීලා. මේ ඒ කන්නේද මොකද දන් දුන්නේ? මම ඉන්න ගාලේ කරාපිටි සනසයිත් ගන්න කියන ඒවත් ගෙවල් 50ක් තියෙනවා. ගෙවල් 50ටම බෙදුවා අඹ. ගස් දෙකයි. උසාවියේ බද්දේ උසාවියේ ඔක්කොම බෙදුවා අඹ. මේ මොකද අර සිල් නැත්තන් අර කියපු දේ අර කටින් කියපු දේ හදවතින් බොහොම ආදරෙන් කියපු දේ මට පළ දුන්නා. ඒ වගේ දැන් අපි යුද්ධ කරන කාලේ පහුගිය කාලේ අපේ හාමුදුරු පන්තල් පදරංගල හාමුදුරු ප්‍රමුඛව පන්තල් බෝධි පූජා පත්තලා සෙත් පැතුවා. මේ සෙත් පැතීමෙන් තමයි මේ යුද්ධයට පුදුම සහයෝගයක් ලැබුණේ. මේ රට සරුසාරවත් කරන්න කියලාත් අපි ගම් අතර නවත්තන්න කියලාත් ඔය ආකාරයෙන් සෙත් පතන්න වෙනවා. ඒ නිසා අපි තියෙන පුදුමාකාර බලයක්. මම දැන් මෙතන කියන්න පුළුවන් නම් අතක් කැපුණ කෙනෙක් ලේ එනකොට ලේ වලට ලේ පුට්ටු මස් වලට මස් පුට්ටු 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 ඒ ස්වාහ කියන මෙන්න මේ මන්ත්‍රය 7 වතාවක් කියන්න. වෙන මොකුත් ඕනේ නැහැ. අපේ සිංහල භාෂාවේ තියෙන ශක්තිය කොච්චරද කියලා බලන්න. ලේ යනකොට ලේ වලට ලේ පුට්ටු මස් වලට මස් පුට්ටු 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 ඒ ස්වාහ කියලා 7 වතාව මතල බලන්න ඕනම කෙනෙකුගේ ලේ නවතිනවා. ඒකයි ශක්තිය කියලා කියන්නේ. මේ වාග් ශක්තියක් තියෙනවා. මේ අපි කතා කරන සිංහල භාෂාව අනිත් භාෂාවලට වඩා විශාල ශක්තියක් තියෙනවා. මේ ශක්තිය තියෙන භාෂාවෙන් කිව්වොත් හසන්තගේ නම බලන්න සිනාසෙන්න. මුළු ලංකාවම උතුමා නිසා සිනාසෙනවා. මුළු ලංකාව ආඩම්බරයෙන් උතුමා කියන බුදුමාගේ වටනක උතුමා දන්නේ නැහැ. කොයිතරම් ආඩම්බරයෙන් මිනිස්සු කතා කරන්නේ කියලා. උතුමා ලෙඩක් දුවක් කරන මිනිස්සු කොච්චර දුක් වෙනවද බලන්න. එසා ඔය ශබ්ද විද්‍යාවේ තියෙන ශක්තිය අපි දන්නේ නැහැ අත්තනාගේ මැතුනේ. අපි කියන්නම් මේ දරුවට හොඳක් වෙන්න ඕනේ කියලා. උදේ පාන්දර තමුන්ගේ දරුවා වඩාවන පොඩක් ඉඹින්න. ඉඹලා ගඩට යන්න. තමුන්ගේ පුංචි දරුවා වඩාගෙන ඒ දරුවා ප්‍රාශ්වාස වාතය තමුන් ආශ්වාස කරලා
වැඩට ගිහින් බලන එදා දවසේ වෙනස. දැන් මට නම් එදා නඩු දෙගුණයක් විතර හම්බෙනවා. මොකද දරුවෝ වඩාගෙන මූණින් බල දරුවෝ මගේ බෙල්ල බදාගත්තට පස්සේ අර දරුවගේ ඥාන ශක්තිය මගේ ශක්තිය ඇඟට එක්කව වෙන අතනක වැටුනේ. ඒ ශක්තියත් එක්ක මම වැඩට යන්නේ. මම වැඩට ගියාට පස්සේ මට පුදුමාකාර සාර්ථක දසක් උදා හැම අම්මා තාත්තම බලන්න පුද්දේ පාන්දර තමුගේ දරුවෝ වඩාගෙන මූණට ඉඹලා දරුවගේ සුවඳ බල්ලා යන්න පුළුවන් නම් ඒ ශක්තියෙන් එදා දාත වැඩ කරනවා. මට පුංචි සිද්ධියක් කියන්න අතනක වැටුණා 71 කාලේ කිව්වා වගේ 89 අවුරුද්ද එක්තරා දවසක් ගාල කරාපිටිය රෝහ වලට මං ගිය වෙලාවට එක්තරා කාන්තාවක් මට ඇවිල්ලා කිව්වා ඔය මාපොළොවේ මොළරත් මහත්මයා මං කෝ කියලා. මහත්තයෝ මට හිටිය දුවෙක් අවුරුදු 24යි. ඒ දුවට මාස 9ක ළමයෙක් හිටියා මිනිපිරියක්. අපි තුන්දෙනා විතරයි ගෙදර හිටියේ. එක්තරා දවසක් රෑ නාඳුන්න තුවක්කාර තුන්දෙනෙක් එක්තරා විප්ලවකාරී පක්ෂයට තුන්දෙනෙක් කියලා අපේ ගෙදරට තට්ටු කරා. උඩට තට්ටු කළා කවුද මේ ගෙදර ඉන්නේ යුද හමුදාවක් කෙනා කියලා. මං කිව්වා යුද හමුදාව නම් බෑ නැින් නමුත් මේ වෙලාවට හුනේ කියලා ගෙදර. දොර කඩලා එළියට ඇවිල්ලා ඒ යුද හමුදාවක් කෙනා බැඳලා ඉන්නේ කවුද කියලා මම මගේ දුව පෙන්නුවා. මේ තරුණයෝ පිහිටුණක් කරන් මගේ දුවරට මැරණකන් ඇන්නට පස්සේ මගේ දුවර මිනිපිරි පපුවට තද කරන් මැරලා වැටුණා. අත් දෙක දෙපැත්තට ගියට පස්සේ පුංචි මිනිපිරි අර නයිටි අතරින් පියුර සොයාගෙන කිරිවුරා වුණ පටන් ගත්තා. දැන් මේ මලසිරු සීතල වෙගෙන යන මගේ එකම දුවගේ මිනිපිරි කිරිවුරනවා. ටික වෙලාවක් කිරිවුර දරුව අනන පටන් ගත්තා මම කල්පනා කරා දෙයියනේ මං දැන් මොකද කරන්නේ? මගේ එකම දුව මී යනවා. මේ මලසිරු උණුසුම තියෙන කම විතරයි කිරි තියෙන්නේ. මං දැන් මොනවද කරන්නේ කියලා. මෙහෙම හිත ඉන්නකොට මහත්තයෝ මගේ වම් පැත්තේ පියවර කකියන්න පටන් ගත්තා. තව ටිකක් කරානකොට දකුණු පැත්තේ පියවර කකියන්න පටන් ගත්තා. වම් පැත්තේ පියවර ඇදුම් දෙන්න පටන් ගත්තා. දකුණු පැත්තේ පියවර ඇදුම් දෙන්න පටන් ගත්තා. වම් පැත්තේ පියවර තෙමෙන බව මට තේරුණා. මට තේරෙන මේ තෙමෙන්නේ කිරි වලින් කියලා. මිනිපිරි අරන් මම මගේ තනපුරුට තියාගත්ත දරුවා එරුවා. දරුවා කිරි බිව්වා. පස්සෙන්ද අම්මගේ මලගම කරනකන් එහෙම නෙවෙයි. තවත් මාස 9ක කාලයකට විමල් රත්න මහත්තයෝ මගේ පපුවේ අර මගේ පියවර වල වයසක මගේ ආත්තම්මගේ පියවර වල මිනිපිරි වෙන කිරි එරුණා. අද ඒ දරුවෝ සනීපට රෝල් හේන විමල් රත්න මහත්තයාට කතා කරලා මම මේක කිව්ව කලා පාටුවට දොඩම් දුව කෙනකම් මේ කාන්තාව මට කතා කිව්වා. මේ ශක්තිය මිනිස්සුන්ගේ මේ ශක්තිය තියෙනවා. අර වාසනාව වැඩි කරගන්න මිනිසුන්ගේ සත්‍ය ස්වභාව ධර්මයෙන් ගන්න ඕන. ඒ ශක්තිය අපි ගන්නෙ නෑ සමහර අය. ඒ නිසා දරුවෝ ළඟට ගන්න ඕන. දරුවෝ එක්කරයට එකට නිදා ගන්න ඕන. එක කෑම මේසේ දරුවොත් එක්ක කන්න ඕන. එක කෑම මේසේ එකට කනවා එක සමගින් ජීවත් වෙනවා කියලා කියනවා. එකට කෑම කනවා නම් ගෙදර ඒ අය සමගින් ජීවත් වෙනවලු. ඒ නිසා මාපලක මහත්මයා ඒ කියපු කතාවට නිදසුන් කතා මා සතුව තියෙනවා. මා රූගත කරලා අටපට්ටම් වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. මේ අත්තම්මලට කිරි එරිච්ච අවස්ථා බොහොම සංවේදී අවස්ථාවන් අපේ ස්වාධීන රූපවාහිනියෙන් පෙන්ලා තිනවා. ඒක මතක් වුණා ඔබතුමා ඔය කතාව කියනකොට. මට මේ ඒකාන්ත තාමත් තියෙනවා. ඒ වගේ කිසි මිනිසෙකුට ශක්තිය යොදන්න පුළුවන්. මට දැන් කවියක් මතක් වෙනවා. මගේ හිතවත් කවියෙක් නරවල්පිටි විමල සේනකල විදුහල්පතිවරේ. ඔහු හැමදාම ඔහුගේ පඩිය හදන්න කියලා විදුහල්පති අධ්‍යාපන අධ්‍යක්ෂයාට ලියුම් ඇරියා. මේක අවුරුදු ගානක් තිස්සේ ලියුම් හරි ගියේ නැහැ. ඔහු එක් දවසක් කඩදාසියක් කරන් එක කවියක් මෙන්න මෙහෙම ලිව්වා. අම්මත් මලාමත් දුම මත් සිනත් මලා තන්පත් කලාතුන් මත් පින්කමත් කලා එම්බත් වෙලාත රටේටම ණයත් වෙලා ඔබ net හෙලා නොබැලුවේ හොත් මමත් මලා කියලා මේ කවිය ලියලා හරි මේ කවිය ලැබුණේ මගේ ඥාතිවරයෙක් තිලක සුන්දරි කාර්යසං කියන අධ්‍යාපන අධ්‍යක්ෂකාට. මේක ලැබුණේ හැටි එයා පඩිහත් ලැබුවා. අවාසනාව කියන්නේ අර කවියේ තියෙන දේ ඔහුට පළ දුන්නා. ඒ පඩිහදලා චෙක් පට ගෙදෙට්ට එනට පොඩ්ඩකට කලින් අර කවියා මැරිලා මිනි පෙට්ටිය ගෙදෙට්ට අරන් ආවා. මොකද මමත් මලා කියන ටික අරකට ගියේ. මේ අපි කියන හැම දෙයක්ම වායු ගෝලේ රාව ප්‍රතිරාව වෙනවා. 1008 වාරය 108 වාරයකට මේක සංසාරණය වුණාට පස්සේ අපිට මේක සිද්ධ වෙනවා. අපේ පදරංගල හාමුදුරන්ගේ සෙත් කවි ටික මම උදේ අහනවා. මොකද ඒක ලංකාවට ලොකු ශක්තියක්. ඒ වගේ මම හිතනවා අපේ අය අපේ භාෂාවෙන් අපේ ශක්තිය අරන් වාසනාව වැඩි කර ගැනීමට ක්‍රියා කරනවා නම් ඒ ආට පුළුවන් කාලෙ හොඳම දේ තමයි යුද්ධ දිනපු වෙලාව ජනාධිපතිතුමා ලංකාවට වැඳපු දේ. පසංග පිටුවා කටුනායක පොළොවට වැඳා. ඒක තමයි පොළෙන් ශක්තිය ගන්න තියෙන හොඳම දේ. ජනාධිපතිතුමා එදා වැඳපු වැඳීම කවුරුත් දන්නෝ දේවාලයේ පිට නල්ල දෙදන් තියලා වැඳෙතු. ලංකාවේ පොළොවට වැඳේ. මම මුළු කාලෙම නායක හමුදාර දේශන පවත්වන දැනුත් මේ අනිද්දාත් මම උත්සවයට යනවා දේශන සඳහා
මම යුද්ධය තුන හැමදාම නායක හමුදාට ගිහපු හැම දේශනයක් මම කිව්වා උදේට පොළොවට වැඳලා ගිනි අවියට වැඳලා අතර ගන්න. ඉස්සර අපි හාල් හුඬුවට වැඳලා හාල් ටික මැන්නා. පත්තරයක් පෑගුණා එකක් පිහදාලා අපි ඒක වැඳලා අරගෙන තිබුවා. පොතට වැඳලා අතර ගත්තා, පෑන්ට වැඳලා අතර ගත්තා. අපිට ඒ කාලේ පළ දුන්නා. අපි ඒක සෝබා ධර්මයට සලකලා, අම්මා තාත්තට සලකලා, පරිසරයට සලකලා, දරුවන්ට සලකලා ඉන්න පුළුවන් නම් වාසනාව වැඩි කරගන්න පුළුවන්. නැත්නම් වාසනාව අඩු වෙනවා. ඒකට මම පුංචි කතාවක් කියන්නේ. එක්තරා දවසක් තරුණෙක් කියලා මට කිව්වා මට මගේ බිරිඳට විරුද්ධ නඩුවක් දාන්න කියලා. නීතියෙන් ගිය රස්සා නඩු දානක නඩු දැම්මා. දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න මේ බිරිඳට විරුද්ධව මම නඩු දැම්ම නඩුවක්. දැන් මේ ස්වාමියා මේ නඩුවට එනවා. නඩුවාර දෙකකට පස්සේ මට කිව්වා මට තරුණ බිරිඳක් වෙන යාළුවෙලා ඉන්න මම ඒත් එක්ක විවාහ වෙන්න හදන්නේ මේ පරණ බිරිඳ මට ඕනේ නැහැ. එයා ටිකක් පරණයි. දරුවෝ දෙන්නක් තියෙන කියලා කිව්වා. නඩුවාර එකක් දෙයක් හොඳට ආවා. තුන්වෙනි නඩුවාරේ මේ තැත්තා මාපට ඇඟිල්ල බැඳලා මම මොකද උනේ මට මලත් මහත්තයා අර දරුවෝ දෙන්න අතැරලා ගියාට මම වැඩ කරන ඉංජිනේර කෙනෙක් හැට මැෂින් වල මට අර මැෂින් එකේ උඩින් එනවා දැක්ක දරුවා hinaවල එනවා මට පෙවුනා කිව්වා මම අත දික් කරා ඒක පාට දික් කරාම මගේ මාපට ඇඟිල්ල අර දෙතට උදරවල කැපලා ගියා කියලා කිව්වා දැන් ඇඟිලි 4යි තියෙන ඒකට කමන්නේ මට අලුත් නෝන හොඳයි පරණ එක්කකට මම නඩත්තු ගන්න නඩුව ගෙනියන්න කියලා කිව්වා තව වාර දෙකක් නඩුව ගෙනිච්චා හතරවෙනි වාරේ මේ තැත්තා තාංගිලි දෙකක් මේකේ නැහැ මං මොකද උනේ කියලා බලන්න මේ සැරේත් ඒකනේ උනේ උදේ පාන්දර පුතා කිරි කැටියක් දත් පෙන්නලා hina වෙලා උඩින් එන වගේ මට පෙවුනේ එකපාරට මං අත් දික් කරාම මේ ඇඟිලි දෙක ගියා කිව්වා. ඔගේ එකට කවන්නේ මං අලුත් නෝනත් එක්ක යන්නම් පරණ නෝන මට කොහොමත් ඕනේ නැහැ කියලා ඒවටත් ගියා. මං නඩුව දැන් ටිකටම ගෙනිච්චා. තව ටික දවසකට පස්සේ හුවා එල්ලා දරුවෝ දෙන්නත් වඩන් ආව මේවට අය. මං මොකද එකපාරට වෙනස් වීම බලන්න අර මගේ ඇඟිලි තුනක් නැතුණාට පස්සේ අර අලුත් නෝන කිව්වනේ ඇඟිලි කොටෙක් වට බඳින්න බෑ. ගෙදරින් කැමත්ත ගන්න බෑ කියලා. පරණ නෝන කිව්වනේ ඇඟිලි කොටේනේ අත් කොටේ දුනත් කවන්නේ මට ඔය හොඳයි කියලා. මං නඩුවස් කරගන්න යාවේ පරණ නෝන මට හොඳයි කියලා කිව්වා. දරුවන්ගෙන් ලැබෙන ශක්තිය නැතුණෙන් පස්සේ අපිට ජීවත් වෙන්න බෑ. ඒ ශක්තිය අසීමිත ශක්තියක්. ඒ නිසා සෝබා ධර්මයේ මේ වාසනාව වැඩි කරගන්න දරුවෝ, දෙමව්පියෝ, පරිසරය, අපි උපංගම මේ ඔක්කොට අපි සලකලා වැඳලා කියලා සැලකුතරමට තමයි විදුහුරු ආකල්පෙන් බලලා මේක ඔප්පු ගන්න බෑ. ඒකයි. නමුත් ප්‍රායෝගිකව බලුවන් පස්සේ මේක අවුරුදු 5000කට කාලයක් තිස්සේ ගණන් හදපු දෙේ අපේ ශක්තිය හා වාසනාව වැඩි වෙන්නේ එහෙමයි. ඒ නිසා මං හිතනවා ඔබතුමා හොඳ මාතෘකාවක් සොයාගත්තේ. මේ මාතෘකාව ගැන ජනතාව කතා කරයි. වාසනාව වැඩි කරගන්න ඕනේ. මේ ලංකාව හොඳම කාලේ. නිදහස අවුරුදු 63 63 9 ජයන්තපත්තුමාට තියෙන 9 මේ ලංකාව පුදුම රටක්. පුදුම වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කේන්දරයේමයි 100%ම බණ්ඩාරනායක මහත්තයාට තියෙන්නේ. වෙන්කටම්මාල් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නෝනාගේ කේන්දරයේමයි දශාව ලග්නය නැකත්ත කියලම දෙමයි තිරුමා බණ්ඩාරනායකට තියෙන්නේ. මේක පුදුමාකාර රටක්. ඉතිහාසයේ නැවත අපි ඉතරනවා. දුටුගැමුණු රජුගේ කේන්දරයේමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන්නේ. මේ රටේ පුදුමාකාර ජ්‍යොතිෂ විද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා. මේ හොඳ අවුරුද්දක් තියෙන්නේ. මේ රට වාසනාව ගෙන හැටි කියා දෙන්නට මම හිතනවා ඔබතුමන්ට පින් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ආශිර්වාදයේ සෙත් සාන්තිය පිළිබඳව ඔබතුමා සඳහන් කළා. එය අප පුරුදු පුහුණු කළ යුත්තේ ඇයි කියා ඔබතුමා කදිමට පැහැදිලි කළා. අර යුද ජයග්‍රහණය පිළිබඳවත් කතා කළා. මේ ටික නොකියුවොත් මාධ්‍යවේදියෙක් හැටියට මම කරන වරදක්. ඔබතුමා කිව්වා සෙත් සාන්ති කිරීමෙන් ආශිර්වාද කිරීමෙන් ධෛර්ය ශක්තිය ලැබුණා කියලා. ඒ වගේම නායකත්වය සැලසුම් කරන්නේ ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම විශේෂඥ පුහුණුව මේ කාරණාවත් යුද ජයග්‍රහණය සඳහා බලපෑවයි කියලා මම කියන්න ඕනේ. නැත්තම් මම ඒක වරදක් වෙනවා. අපිට තව කතා කරන්න පුළුවන් විශේෂයෙන් මේ මාපලක මහත්තයාගෙන් මම තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. අර හිනාව ගැනත් කියවනේ සමහරව කියනවා හරි වාසනාවන්ත හිනාවක්. එයාව දැක්කත් ඇති, උදේට දැක්කත් ඇති. මේ දේහ ලක්ෂණ වලින් වාසනාව මයින් හැටිත් අපිට කතා කරන්න පුළුවන්. ඊට කලින් අපි අජන්ත ධර්මසිරි ආචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයාට තියෙනවා පිළිතුරක්. හොඳයි හසන්ත මේ කිව්ව කරුණ ඔක්කොමත් එක්ක මම හිතන්නේ අපි ලස්සන තැනකට එනවා. වාසනාව සහ උත්සාහය එකතු කරගෙන කොහොමද අපේ ජීවිතය මීට වඩා පළබර කරගන්නේ කියලා. ඉතින් මේ වාසනාව කියන එක අපි ප්‍රායෝගිකව බැලුවොත් ගොඩක් කලාවට අපිට පේනවා හරි පුද්ගලයා මුණ ගැසීම, හරි ස්ථානයේ සිටීම, හරි රාජකාරියට අත ගැසීම, හරි දේ කිරීම පිළිබඳ හරි තීරණ ගැනීම. සමහරවිට මේවා කරුණු විමසා බලලා හොඳ නරක විමසා බලලා තර්කානුකූලව බුද්ධියෙන් ගන්න දේවල්ට වඩා හදවතට දැනෙන දෙයක්, හිතට හැඟෙන දෙයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා gut feel එක කියලා. නැත්තම් මට හැඟෙනවා මේ වෙලාවේ මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින් මේ වගේ දේවල් එක්තරා කාලයක මේ විද්‍යානුකූලව වැදගත් කියලා සැලකුවේ නැහැ. නමුත් අද කළමනාකරණය තුලත් මේවට යම්කිසි තැනක් දෙනවා. මේ අපි කියනවා chance factors. එහෙම නැත්තම් සිදුවිය හැකි දේවල් ඔබේ පාලනයේ neha තියෙන දේවල්. ඉතින් මේවා